ඔන්න අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ යටතේ ස්ථාපනය කරලා තියෙන සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ පුරප්පාඩුවක් පිළිබඳව. ඉතින් මේ ආයතනයේ පුරප්පාඩු කීපයක් සඳහාම ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයදුම් පත්‍ර කැඳවලා තියෙනවා. හැබැයි මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ සංවර්ධන නිලධාරී කියන තනතුර පිළිබඳව. ඇත්තටම මේ සංවර්ධන නිලධාරී කියන තනතුර සඳහා ඔවුන් බඳවා ගැනීම කරන්නේ දිස්ත්‍රික්ක මට්ටමින්. ඉතින් මේ දිස්ත්‍රික්ක මට්ටමින් බඳවා ගැනීම කරන නිසා පුරප්පාඩු 66ක් මේ සංවර්ධන නිලධාරී කියන තනතුරේ තියෙනවා. ප්‍රධාන කාර්යාලය සඳහා සංවර්ධන නිලධාරීන් 16ක පුරප්පාඩුවක් තියෙනවා. ඒ වගේම දිස්ත්‍රික් අනුව පුරප්පාඩු 50ක් තියෙනවා. ඉතින් දෙවෙනි පුරම් බඳවා ගැනීම කරන නිසා ඔන්න ඔයාට ලොකු chance එකක් තියෙනවා මේ සංවර්ධන නිලධාරී කියන තනතුරට පත් වෙන්න. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපිව තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න කියලා. මේ තනතුරට අවශ්‍ය සුදුසුකම් සහ පළපුරුද්ද විදිහට සඳහන් කරලා තියෙන්නේ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් සුදුසු විෂය සංයෝජනයක් සහිත උපාධියක් කියලා. ඒ කියන්නේ වෙන වෙනම උපාධි මෙන්න මේවා තමයි කියලා උන් සඳහන් කරලා නැහැ. එනිසා මේ සංවර්ධන නිලධාරී කියන තනතුරට ගැලපෙන උපාධියක් ඔබ කරලා තියෙනවා නම් ඔන්න ඔබට මේ තනතුර සඳහා අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. වැටුප් පරිමාණය විදිහට සඳහන් කරලා තියෙන්නේ රුපියල් 53940ක මූලික වැටුපක්. එතකොට මේකට ඔබට ජීවන වියදම් දීමනාව රුපියල් 17800ක් මේ වගේ රජය විසින් හිමි වන දීමනා ඔබට මේ තනතුරට හිමි වෙනවා. එතකොට සංවර්ධන නිලධාරී කියන තනතුරට ඔබ අයදුම් කරන්න නම් ඔබ වයස අවුරුදු 18ත් වයස අවුරුදු 45ත් අතර කෙනෙක් වෙන්න ඕනේ. අභ්‍යන්තර අයදුම් කරුවන්ට නම් මේ උපරිම වයස් සීමාව අදාළ වෙන්නේ නැහැ. පොදු කොන්දේසි විදිහට සඳහන් කරලා තියෙනවා වැටුපෙන් 8%ක් සේවක අර්ථසාධක අරමුදලට දායක වෙන්න ඕනේ. ඒ වගේම සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් 12%ක් රජයේ දායකත්වය ලෙස ගෙවනවා. ඒ වගේම සේවා නියුක්ති භාර අරමුදලට 3%ක දායකත්වයක් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් ගෙවනවා කියලා. ඒ කියන්නේ ඔබට මේ තනතුරෙන් ETF සහ EPF හිමි වෙනවා. සමුක පරීක්ෂණයේදී කුසලතා අනුපිළිවෙලට පමණක් පත්වීම් දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේමයි මේ තනතුරු සියල්ල ස්ථිරයි. ස්ථිර කරන්න කලින් වසර 3ක පරිවාස කාලයකට ඔබ යටත් වෙනවා. ඉතින් අයදුම් පත්‍රය ඩවුන්ලෝඩ් කරගන්න ඕනි කොහොමද කියලා සඳහන් කරලා තියෙනවා. ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ලින්ක් එක මගේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔයාලට පුළුවන් එකෙන් ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න. අයදුම් කරන තනතුර ඔයා අයදුම් පත්‍රයේ අඩංගු ලිපි කවරයේ වම්පස ඉහළ කෙළවරේ සඳහන් කරන්න ඕනේ. ඒ වගේමයි 2025/11/28 වෙනිදා හරි ඊට පෙර හරි ලැබෙන විදිහට ඔයා ලියාපදිංචි තැපෑලෙන් ඔයාගේ අයදුම් පත්‍රය යොමු කරන්න ඕනේ. කොමසාරිස් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ JR ජයවර්ධන මධ්‍යස්ථානයේ අංක 191 ධර්මපාල මාවත කොළඹ 7 කියන ලිපිනයට රාජ්‍ය දෙපාර්තමේන්තු එහෙම නැත්නම් ව්‍යවස්ථාපිත ආයතනවල අයදුම්කරුවෝ තමන්ගේ අයදුම් පත්‍රය අදාළ ප්‍රධානීන් හරහා තමයි ඉදිරිපත් කරන්න ඕනේ. ප්‍රමාද වෙලා ලැබෙන අයදුම් පත්‍ර ඒ වගේම අසම්පූර්ණ අයදුම් පත්‍ර අවසාන දවසට පස්සේ ලැබෙන අයදුම් පත්‍ර ප්‍රතික්ෂේප කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඉතින් මේක සඳහන් කරලා තියෙනවා අයදුම්කරුවෙකු තනතුරු කීපයකට ඇප්ලයි කරනවා නම් ඒ තනතුර සඳහා අවශ්‍ය සහතිකවල පිටපත් එක්ක වෙනම ලිපි කවරවල ඔයාගේ අයදුම් පත්‍ර ඉදිරිපත් කරන්න ඕනි කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් තෝරා ගැනීමේ ක්‍රමවේදය සඳහන් කරලා තියෙනවා. මූලික සුසුකම් සම්පූර්ණ කරලා තියෙන අයදුම්කරුවන් ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයකට කැඳවනවා කියලා තියෙනවා. ඊට පස්සේ ඒකෙන් ලබා ගන්නා ලකුණු වල ප්‍රමුඛතාව මත බඳවා ගන්න කටයුතු කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් දිස්ත්‍රික්ක පදනමින් බඳවා ගන්න නිසා දිවයින පුරම් මේ සංවර්ධන නිලධාරී කියන තනතුරට බඳවා ගැනීම කරනවා. ඉතින් ඔයාට උපාධියක් තියෙනවා නම් සංවර්ධන නිලධාරී කියන තනතුරට අවශ්‍ය විෂය සංයෝජනයන් සහිත ඉතින් ඔයාට පුළුවන් මේ තනතුරට අයදුම් කරන්න. පුරප්පාඩු 66ක් සඳහා මේ බඳවා ගැනීම කරනවා. ඉතින් ඔයාට පුළුවන් ඇප්ලයි කරලා බලන්න. මේකේ විශේෂයෙන් සඳහන් කරලා නැහැ අයදුම් පත්‍රයත් එක්ක සහතිකවල පිටපත් අමුණා එවන්න කියලා. හැබැයි අර මෙහිම එකක් කියලා තියෙනවා. අයදුම්කරුවෙකු එක තනතුරකට වඩා අයදුම් කරනවා නම් කියන තනතුරු කීපයකට අයදුම් කරනවා නම් එක් තනතුරු සඳහා සහතිකවල පිටපත් සමග වෙනම ලියුම් කවරවල ඉදිරිපත් කරන්න ඕනේ කියලා. ඉතින් මේ කියලා තියෙන්නේ ඔයා තනතුරකට අයදුම් කරනවා නම් සහතිකවල පිටපතුත් අමුණා යවන්න ඕනේ කියන කාරණාව තමයි. ඒ නිසා ඒක ගැනත් කන්සර්න් කරන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු.